හෙල්ලෝ කොහොමද ඔයාලා හැමෝටම අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට GS Plus. ඉතින් අදත් උදේම පොඩ්ඩක් එළියට වැස්ස වෙන්ද වගේම පොඩි ප්ලේස් එකකට යන්න කියලා. මම දැම්මම කියන්නේ නැහැ ඔයාලට කොහෙද යන්න කියලා. අපි බලමු මම යමින් ගමන් කියන්නම් ඔයාලට කොහෙද අද යන්නේ මොකද්ද කරන්න යන්නේ කියලා ඉවරලා. එහෙනම් අපි හම්බෙමු. ඕකේ එහෙනම් අපි දැන් ඇවිල්ලා ඉන්නේ. Suresh, macam? Nagin na subuna. Ah, Mikhail. Lain. Oh. Nè cơ phở. Ôi dia dia di pas subuna naik ke piye? Ya nu sih. Subuna nak kita kah? Jarang hoy. Ah, ya nu. Ah. Bodoh itu hang bahin kam men. Bulan dia mana? Ih, sulang. Ah, dengan bodian jiba. Mu chora kara me mu chora kara මෙතන මේකෙන් මෙන්න ඉඳන් පාඩිය මල්ලිනේ යන්න මගේ ඒ මේ යන්නේ මේ ගාන හොඳයි ඈ ඕකේ එහෙනම් අපි දැන් ගන්න පටන් ගන්න තියෙන්නේ සෙට් එකකෝ ඉන්නවා මේ අසංග ඉන්නවා පිටිපස්සේ අකිලකෝ මේක තියාගන්න කිලෙන්ද කලින් අපි අම්මට මේ සඳේ සුරයා අපි යනවා කොහෙද යන්නේ ඉස්සන්දුවට එහෙනම් මල්ලි මේ හරියට මොකද්ද කියන්නේ නෑ කුරුසපල්ලිය ළඟ ඉඳන් ඉස්සන්දුවට දැන් මේ යන්නේ ඉස්සන්දුව පැත්තනේ අර පැත්ත මොනවද ඒක ගිහිල්ලා අපි හැරෙන්න ඕනේ ඉස්සන්. ඕකේ නම් ඔයාලට උදේ මම කිව්වා පොඩි ගමනක් යනවා කියලා දාය පොඩි බෝට් සවාරියක් යන්න. නම් මගේ යාළුවෝ සෙට් එකත් එකතු වෙලා ඉන්නවා. ඕකේ පොඩි සුරේෂ් නම් මොකද මල්ලි? මේ තමයි අපි එක්ක යන මල්ලි. අශේන් අකිල Bali, yes, Pinum Silpi. Ini lagi baba. Apa yang ada di sini? Taman yang kita Dimanta. මෝඩ පාලම දෙකට කියන්නේ. මෝඩ පාලම කියලා තමයි ඒකට කියන්නේ. ඇවිල්ලා ඊගම මුන්නක් කරේ. දැන් අපි ඉස්සන්දුව පැත්තට තමයි යන්නේ. මොකද පල්ලි නේ. එහෙනම් ඔයාලට ඉස්සරහින් බලා ගන්න පුළුවන් ඈතින් පේන්නේ මහවීදියේ පල්ලිය. ඔයාලා සූම් කරලා මම පෙන්නන්නම්. ඔය පේන්නේ ඈතින් මහවීදියේ පල්ලිය. දැන් අපි ඉන්නේ කොයි හරියද මල්ලි එතකොට මේ දැන් ඉන්නේ මුන්නක්කරේ හරියට දැන් මේ ඈතට මහවීදියේ පල්ලිය පේන විදිය තමයි ඔයාලට පේන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පැත්තේ මේ අතහැරලා බෝට් දෙකක් මෙන්න තියෙනවා අතහැරලා ඉලෙමින් පවතින ඔය බෝට් දෙක පාවිච්චි කරගන්න නැති දෙක
වෙලාවක මේ එළියට. ඔය මට්ටි පෙන්නන්න අපිට ගලපු මැද නවත්තලා තියෙන්නේ මට්ටි බලන්න මට්ටි මට්ටි පෙන්නන්න කො පෙන්නව මෙහෙට හැරෙන්න මෙන්න මේ තියෙන පොඩි බව පෙන්නන්න එන්න තියෙන මට්ටි දැන් අල්ලගත්ත මට්ටි අල්ලපේකා පෙන්න බං මේ අල්ලපේකා ගිලෙන්නේ නැහැ බාගෙට වතුර නැහැ කියලා දැස්සා එන්න මට්ටි මේ තියෙනවා මේ මට්ටි තමයි මෙව්වා මේ මට්ටි කියන්නේ යත අහලා තිබ්බට උඹ බලාගන්න මට්ටි. මේ හරි ගැඹුර නෑ ගැඹුර තිබ්බට අර පේන ආකාරයේ කට්ටිය මම නවත්තලා හිටගෙන ඉන්නවා. ඒ සුද්ධ වුණාද ඔයන්නේ? එන්න මේ තියෙනවා මට්ටි. ඔව්. මෙතන තියෙනවා. හරි එන අයියා. මට්ටි ගන්නද? නගින්න නෑවනේ අයියා. එහෙනම් අපි යන්න හදන්නේ පොඩියා. ඕකේ දැන් ඔයාලට ඉස්සරහින් පේන්නේ මුන්නක් කරේ පාලම ඔන්න යටින් යන්න තමයි යන්නේ අපි. ඔය පැත්තෙන් ගිහිල්ලා කොහෙටද ඊට පස්සේ එන්න එන්නේ? මංගුලියට. මංගුලියට. මුන්නක් කරේ පාලම. අර මේ හරිය නේද අර නාට්‍ය සින්දු ෂූට් කළේ මොකද්ද? බැල්ල වෙලා පාලම යටින් යනවා ජීවිතේ පළවෙනි වතාවට මේ වගේ අත්දැකීමක්. පාලම යටින් ආවා. අතන අර බෝට් රිපෙයාර් කරන තැනද? අතනද? අලුත් බෝට් ගාන දණක් කරත් ඔයාලට පේන්න තියෙන ඕන. මෙතන දැන් අපි ඉන්නේ හරියටම මේ දීවර රස්සාවට ගිහිල්ලා කට්ටිය ඇවිල්ලා බෝට්ටු මේ හරිය තමයි මේ නවත්තලා තියෙන්නේ ඔක්කොම යාඩ් එක මේ. ඔයාලට පිටිපස්සට අර පිටිපස්සට මේ හරිය ගැඹුර නැද්ද? අර හිටන්නේ ගොඩ නේද? ඈ? වැඩි ගැඹුර නෑ නේ. මේ මෙතන ඉඳන් ගොඩ. මේ හරිය තමයි වල වගේ නේද? බෝට් එකේ නැත්නම් අර හරිය නිකන් බෝට් යනමයි වගේ තමයි වල තියෙන්නේ. මේ ඔක්කොම රස්සාවට ගිහිල්ලා මේක මේ පැත්තෙන් නිකන් පරණ වෙලා තියෙනවා අයින් කරපුවා වගේ නේ. අතන ඈත මොකක්ද දන්නේ රැල්ල ගහනවා ඒක තමයි මොයකට වැඩි දෙන්න යන්නේ නෑනේ ඉස්සරහා සෙට් වෙනවා මොයකට ඔයින් යනවා අපි හෙට යන්නේ නෑ ඉතලා වලට පේන්න බලා ගන්න පුළුවන් මොයකට තමයි රැල්ල ගහනවා වගේ වතුර වෙනස් වෙලා වගේ පේන්නේ මුත් තමයි මොයකට සෙට් වෙන්නේ කියන්නේ කලපුවේ ඉඳන් බෝට්ටු ගෙලින්ම මූදර දාන්නෙත් නේ මොයකට බලා ගන්න පුළුවන් මේ දැල් බේරන කට්ටිය රස්තාවේ ගිහිල්ලා එන්න කරලා ළඟ ඇවිල්ලා මේ උතන මේ දැල් බේරන කට්ටිය ඉල්ලා ඉස්සෝ දැල් වගේ නේදී පොඩි නෑනේ හාල් මැස්ස වගේ පොඩි ඔයාලා බලා ගන්න පුළුවන්
මොයකට පොඩ්ඩක් වතුර සැරයි බෝට්ටුව වන්නනවා දැන්. අන්න බෝට්ටුව පොඩ්ඩක් ගැස්සෙනවා. දැන් නිකන් මොයකට ආරේ දෙන්නේ අර ගන්න. අපේ මොයකට. දැන්නම් බෝට්ටුවට පොඩ්ඩක් පිස්සු වස්නවා වගේ පොඩ්ඩක් වතුර පාර තරයි. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහින් මේ පේන්නේ අර ලෙල්ලම. මේකම ලෙල්ලම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ පාලම මොකද්ද මල්ලි? මංකුලි පාලම. ඈ? මංකුලි පාලම. මංකුලි පාලම. මල්ලි හිමීට පාලේ අපොඩ්ඩ. ඕ හරි කතුනලා. ඉමන්ද මේ පාලම යටත් යටින් ආවා. පාලම් දෙකයි. අම්මෝ මල්ලි වර බින් සිද්ධ වෙනවා. ගෙලින් පාලමේ හප්පන්න නැතුව අපි එක්කන් ආවා. Ibulah! Ibulah! ඒ හරි පොට වතුර සැරයිනේ මොකද අර මුදු වතුර එක්ක ඒකයි කලපුවා එකතු වෙන තැන. ඒකින්ද අර සැර වැඩි. මොයකට කියන්නේ ඒක. ඒ කියන්නේ අර දෙක මෙවගෙන ඉඳලා කැපෙන එක. අර බෝට්ටුව ස්ථාවර නැහැ නේ. ඔව්. ඇල්ල ගහන වැඩි. එතකොට මල්ලි මූදේත් ඔය වගේම බෝට්ටුව මූදේදී ඔකට සාමාන්‍ය අඩුයි අර කොයි මූද එකතු වෙනවනේ සැන වැඩි. මෙතෙන්ට වඩා අඩුයි නේද? ඔව් මෙතෙන්ට වඩා මූදේ අඩුයි මෙතන ටිකක් වැඩි. දැන් අපොණ්ඩේ අපේ මේ අපේ අපි අකිලට මොකද්ද කියන්නේ පොඩ්ඩ අකිල මොකද්ද? අපේ කොල්ලා මොන මේ චයිනීස් එකේද බෝන චයිනීස් එක මෙතන ඔය චයිනීස් එක අකිල බෝන චයිනීස් එක තමයි අර පේන්න තියෙන මේ මල්ලි අද දික් කරන යනවා මේ අපේ අකිල බෝන චයිනීස් එක. ඒක දාන්නම කිව්වා. ප්‍රශ්න දිනාට ඕන්න බිල බෑන්නේ. යාර ප්‍රශ්න වැඩි වුණා මෙයා එතෙන්ට ඇවිල්ලාලු බොන්නේ. හරි. අර පාලමලා ඉන්නම අපේ මේ පැත්තට යන්නම කට්ටිය අනිවාර්යෙන් එන ඉස්සර දුවට. මේ ඉරිදම කට්ටියව දෙන්නලා සෙල්ලම් කරනවා අර පවුලක් වශයෙන් එකතු වෙනවා. ඉස්සන් දුවට. හැම ඉරිදම. ඒක පිටින් කට්ටියත් එනවද? ඔව් පිටින් එනවා. ඒ කියන්නේ මේ ජායල පිටිපන බැල්ලි විදිහේම කට්ටිය එකතු වෙනවා. බැල්ලි වල විනෝද වෙලා යනවා. ඒගොල්ලෝ. ජම්දෝල්. මේ එන්න මෙතන අකිල බොන්නේ. අර වෙන අකිල. මේ අකිල. මේ තමයි මේ අපේ අකිල යාළුවා. දකුණු ළඟේ ඉඳන් තමයි ඇවිල්ලා මේ මීගම ප්‍රදේශයේ පදිංචි වෙලා තියෙන්නේ. දැන් මේ අකිල බොන තැන තමයි පෙන්වන්නම කිව්වා පෙන්නනවා. මෙතන ඉන්නේද? අපි කලින් මෙතෙන්ට ආව බෝට්ටුව යන්න පුළුවන්ද බලන්න. උදේ ප්‍රශ්න ගොඩක් වුණා. උදේම ඇත්තටම උදේම එන්න තමයි අපි බලාපොරොත්තු වෙන ඇවිල්ලා ඉස්සන්දුවට ගිහිල්ලා එතන පොඩ්ඩක් කාලය ගත කරන්න ඒත් අන්තිමට මුලින් මුනේ පොඩ්ඩක් අපි යන්න හරි බෝට්ටුව පොඩ්ඩක් කැඩිලා පොඩි ප්‍රශ්න වගේක් වුණා. දැන් මේක පහුවෙලා අපි දැන් ඒ වෙලාව තමයි දැන් බෝට්ටුව හදාගෙන ඉවරලා යන්නේ ඉස්සන්දුවට ඉන්න යන්නේ පොඩි වටයක් දාලා ඔයාලට වීඩියෝ එකක් ගේන්න ඕන හින්දා අපි දැන් මේ ඉස්සන්දුව වටේම ගිහින් ඉවරලා එනවා. මේ ඇත්තට උතුර දාන්න නැද්ද නේද? උතුර දාන්න නැද්ද? තමර කට්ටිය දන්නේ මල්ලි මට පොඩ්ඩක් කියන්න දැන් අර අතනින්ද යන්නේ කොතෙන්ද කොයි හරියද අපි හැරෙන්න ඕනේ. ඔව් අන්නර බෝට්ටුව යන තැනින් ඇතුළට යන්න ඕනේ. බෝට්ටුවක් තියෙන යට ගිහිල්ලා. යට ගිහිල්ලා? බෝට්ටුවක් තියෙනවා. ඇයි යට ගිහිල්ලා? ඒ කියන්නේ අර සුනාමි දවස්වල එන්නේ. අර නැවද? ඔව්. එතෙන්ට වෙන්නේ නැහැ නේ අපි. දැන් අර ඇල්ලව හැරයි වගේ. ඔයාලට පේන්න ඉස්සරහින්ම ඔතනින් තමයි ඇතුළට යන්න දුපතට යන්න. මෙතනින් තමයි
ඕක වැටලේ. අපි දැන් ඇතුල් වුණා අසංග කඩොලාන වැත්තෙන් ඉස්සන්දුවට. මෙහෙ තමයි ඉස්සර අපි නෑ. කඩොලාන වැත්තෙන් ඉස්සන්දුවට දැන් යන්නේ අපි. දේනවල දැන්ටවත් උදේ ඉඳන් කට්ටිය ඇවිල්ලා. ඉස්සර බල්ලෙක්වත් නෑ බා. ආපහු වෙනවා පෙලක් අය. නාන්න පුළුවන් සුපිරිය. මේ හරියෙන් නාන්නේ උඩයි. මේ මෙතත් උඹුරු. ඉන්න ගාවට නා වතුර වට්ටම. අපි ඇවිල්ලා මේ හරිය නාන්නේ ඉතින් මේ අවුල් මේ පාට වතුරාරිය. ඊය කට්ටිය එනවා අපව වලට පේනවා. ආව දවසේදී ඇවිල්ලා මේ නාව. ඔව් නේ බා. මේ දඟුර නේ මේ. කියලා ගානේ. ඔන්න අකිල වැස්සා. අකිල බැන්නා කන්. අපි අර අකිල වැස්ස දැන්ටමත් ඉන්නවා. කොල්ල වැස්ස දැන්ටමත්. ඉන්න දැන් කට්ටිය විනෝද වෙනවා. වෙන පන්න එකේ කට්ටිය මේ පන්නයක් ගන්නවා. තමයි ඉස්තන්දුව. අකිල මේර ගන්න මේර ගන්න. අතන මේර ගන්න. අය අදෙන්ට ගත්තා ඉවරයි නේද? ඉතන ගන්න ඉන්න නැහැ. ඇයිද හොටල් ගන්නද? ඕකේ එහෙනම් අපි ඉස්තන්දුවට ඇවිල්ලා ඉන්නේ. දැන් ඉස්තන්දුවේ බෝට් එක ඇවිල්ලා බෝට් එකෙන් බැස්සා. මෑලුවෙලා දැන් මේ තාම ඉන්නේ වතුරේ. ඔයාලට බලා ගන්න පුළුවන්. එන්නනම් අපි දැන් බෑලා ඉන්නේ බෝට් එකෙන්. මේ හරිය කොට තියෙන්නේ. මේ ආපු කට්ටියගේ බෝට් එක. අද 4 වෙනිදා නිදහස් දවස කට්ටිය විනෝද වෙන්න ඇවිල්ලා තියෙනවා. ඒ තාම වතුරේ ඉන්නේ මම මේ කට්ටිය අර ලොකු සුරුවමක් තියෙනවා අන්නත් මැද පේන්න හරිය. ඒ කට්ටිය අර පැත්තට ගිහිල්ලා ඉන්නේ. තාම වතුරේ ඉන්නවා ගොඩ. ඒක කියන්නේ ගොඩ මේ. දැන් මේ හරිය ගැඹුර නෑ අර මැදකට යනකම්. මේ තමයි ඔයාලට පේන්න තියෙන ඉස්සන්දුව. අද අපි ඉන්නේ ඉස්සන්දුවේ. නිදහස් දවසේ නිදහසේ ඉන්න පොඩි සවාරියක් ආව ඉස්සන්දුව. දැන් මඩ ගතියයි ඉස්සනවා. එන හවස් වෙනකොට නම් පොඩ්ඩක් බඩදිය වාදිය ගතිය වැඩි වෙනවා කියලා කරලා. එන වතුර ගතිය වැඩි වෙනවලු මේ තියෙනට මේ ඔය ඉස්සර පේන බිම වතුරෙන් යට වෙනවා. මේ ඔක්කොම කඩලා ශාක තියෙන්නේ. කඩලා ශාක විශාල ප්‍රමාණයෙන් තියෙනවා මේ ඇති පරිස්සම් කරගන්න විනෝද වෙන්න ආවට කමක් නැහැ කට්ටියටම. කියන්න තියෙන්නේ මේ ඇත්තටම විනෝදෙන් ඇවිල්ලා පරිසරයට හානියක් කරන්නේ නැතුව. මේ කට්ටිය ඉන්නව නේද? ඉන්නේ අද වැඩි වෙලාවක් ඉන්නේ නැහැ. ඒ වගේ කට්ටිය මෙතන ජේසුස්ාන්තික සුරුමම මෙතන තියෙනවා. මෙතන මේ සුරුමම කියන හැටියට මෙතෙන්ට කට්ටිය එනවලු හැමෝම එකට එකතු වෙලා පල්ලි ෆාදර්ත් එක්ක මෙතෙන්ට ඇවිල්ලා කට්ටිය යාඥා කරන්නේ මේ දැන්ට එනවලු. ඒකයි ඉතින් ඔයාලටත් එන්න පුළුවන්. ඉස්සන්දුව කිව්වහම දන්නවා කවුරුත් මීගම ඉස්සන්දුව බෝට්ටු තියෙනවා. හඳුනන කවුරු හරි ඉන්නවනම් එහෙම එන්න පුළුවන්. නැත්තම් පොඩි ගානක් දීලි කරලා මේ Tamanට යන්න ටුවර් එකක් වගේ එන්න පුළුවන්. ඉතින් කට්ටිය පාටි දානවා, සෙල්ලම් කරනවා. අතන දැන් තව වතුර ගතිය වැඩි මේ හරියේ. නැත්තම් කලින් නම් මේ වතුර ගතිය අඩුයි. මේ ක්‍රිකට් ගහන්න, ෆුට්බෝල් ගහන්න, සෙල්ලම් කරලා යන්න විනෝද වෙලා යන්න එන්න පුළුවන්. බලමු තව ඇතුළට යන්න පුළුවන් අපි. ඒ ඇතුළ පැති වලට ගිහලා පොඩ්ඩක් බලමු. මේ තියෙන අපි ආව පැත්ත. ඕට්ටු වෙලා යනවා. අපි ආව ඕට්ටුවත් ආව එක මල්ලලා කට්ටියක් එක්කන් ඉන්න කියලා ගියා. ඒ පේන ආව ඕට්ටුව තමයි අපි ආවේ. ඇත්තටම සුන්දර පරිසරයක්. මේ සුන්දර පරිසරයේ සුන්දරත්වය විඳ ගන්න ඔයාලටත් එන්න පුළුවන්. සර්ච් කරන මිනෝංගොඩ සර්ච් කරන මීගමුව
ඉස්සන්දු. යම් බලන්න අපේ යාළුවා එක්ක යනවා අපි මේ. මේ කැලේ අකුල් වලින් අස්සෙන් අපි ප්ලේස් එකක් ඇත්තට. ඔබ මේ පුතේ ස්වාලේ අපි කොහෙද එක්කන් යන්නේ? මේ මොනවද මේ පාස්පෝර්ට් කොට තියෙන්නේ? Mountain 2. දැන් තාද අද අතරමං වෙන කේස් එකක් වෙයිද? සුරේෂ්. පා දන්නවද යන පාර? ආවා දන්නෙත් නැද්ද? හරි. මේ සුරේෂ් කියන ලස්සන පොට් එක බලලා ගන්න අම්මෝ. අනේ බෑ මම මේ කටු දිනනවා දන්නේ සිරප්පු. ඒයි. කොහෙද මම මේ යන්නේ? මොබම් මේ. අතු අම්මා කැම්ප් එකක් ගන්න. කැම්ප් එකක් ගන්න සුපිරි ප්ලේස් එක නේ. වෙතන කැම්ප් එකක් ගන්න සුපිරි නේ. ඔයන්නේ මම ඉන්නේ මට හිතන දෙයටමද? ඒ කැත වැඩ කරන්න එපා. ඔය තොට්ටය. අර වේරව ජස්ුන්ට නගිනවා කොල්ලෝ. කවුද අර ආදිමානවෙක්? ඕ යන්න තා. පල්ලෙහායින් තව ආදිමාන. ඕ යාළුවනේ අපි දැන් මේ දූපතේ ආදිමානවෙක් හොයාගන්න පුළුවන් වුණා. දෙන්නෙක් ඉන්නවා. සිරාවට දැන් මේ එක්කෙනෙක් පරිණාමයේ වේගන එන ගමන් අර උඩට. ඇඳුම් තව ඇඳුම් නැති එක්කෙනෙක් ඉන්නවා පල්ලෙහා. ඔයා එන්නේ ඉඳලා. උඩට එනවද? ඉතින් මං කිව්වා වගේ ඔයාලටත් දෙන්න පුළුවන් මේ වගේ ඊටක සුපිරි කැම්ප් එකක් ගහලි කරලා පොන්ති පන්නයක් අරගෙන යන්න දෙන්න පුළුවන්. පෙම්බතියත් එක්ක අදම පැමිණෙන්නේ. අයියා වා මේ දූපතේ එක්කෙනෙක්ද? Yes, I live from this is my village. You are from? ඉංග්‍රීසිත් දන්නවනේ බා. I'm from Paravi Dupata. පරයි දූපත. අපි ආවේ නම් ඉස්සන් දූපත. මේ පරයි දූවල වැරදි එකට ඇවිල්ලාද? Who are you? Batai baba. We are village boys. Village boy. Fitness boy. අම්මට. Fitness. ඉංග්‍රීසිත් දන්නේ එකෙක්. ඒ අසංග ගෙලින්ම ආයේ විශාල ගසක් මේ තරණය කරලා දැන් බහින්න තියෙනවා. මම ඇත්තටම බොහොම අමාරුවෙන් මෙතන උඩ නැග්ගේ. මෙච්චර උඩ නැගිනවා සෑහෙන මානසිකයක් ගත්තද මේ උඩට එන්නේ? මේකට බලය ජවයේ ශක්තිය සම්පූර්ණ ඇල්කොහොල්. ඇල්කොහොල් දැන් ඉවර වෙන එකකින් ඉක්මනට බහින්න. that night. ඉක්මනට බහින්න. දැන් පවර කිවර එකෙන් යන්නේ බහින්න ඉක්මනට. නැත්නම් උඩ මින්දි. අර අපි තව එක්කෙනෙක් අර ඇංගිලා බලන් ඉන්නවා. අර නර අවුදේ. දන්නේ කට්ටියත් එක ආවම ඉතින් පොඩි කීකෝ තාලුවක් කරලා ඉන්න ඕනේ මේ ඔයාලට මෙහෙම මං ආව වෙලාව ඉඳන් මට හැමදාම පේනවා මේ ඔයාලා බලන්න ඕනේ පොළොව හැමදාම හිල් ඉන්න මේ කියන්නම් කඩ්මේ කකුලෝ විදපින් කියලා මේ කකුලෝ ඉන්න වෙලාවට එතනට ඇවිල්ලා ඒගොල්ලෝ එළියට එනවලු මේ කකුලෝ තමයි මේවා හාරලා තියෙන්නේ අපි දැන් ආයෙ අර පැත්තට යනවා වැඩි වෙලාවක් නැහැ අපි ඇත්තටම උදේ අපේ බෝට්ටු එන්ජින් එක කරන අපි එන්න හිටපු ඊට පස්සේ මල්ලිලා අපි එක්කන් එන්න ඕනේ අපි අද ඒ උදේ ඉඳන් හවස වෙනකම් යාළුවෙකුගේ ගෙදර ඉතින් අපි උඩ නැවතිලා පොඩි විනෝද වුණා මල්ලි ඒ මල්ලිලා ඇත්තටම අපි එක්කන් එන්න ඕනේ ඉන්න පැය 4-5ක මහන්සියක් එක මේ මෝටරේ හදාගෙන අපි පොඩි වටයක් එක්කන් ආවා ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ මල්ලා දෙන්නට අපි යනවා අර පැත්තට ආයිනි කානිවල් එකක් වගේ තමයි නිවාඩු දවස් වලට කානිවල් එකක් වගේ තමයි මෙතන. එන්න කාලා ෆන්නයක් අරගෙන දවස් විනෝදලා පවුල කට්ටියත් එක්ක දෙල්ලම් කරලා දවස් ගෙවලා යන්න එන්න. මම
මම ලොකේෂන් එක දාන්නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එකේ. පවුලත් එක්ක දවසේ විනෝදෙක ගෙවල යන්න නියම තැන. වතුර අරන් එන්න අනිවාර්යෙන් බොන්න වතුර. බල අපි අසංකර වාලම්පුරියක් හම්බෙලා දැන් ඉතින් කොල්ල පොස්සතෙක් දැන් කල්ලමරේ දැන් කොල්ල පොස්සතෙක් ගෙට ඉඳන් ඩිස්ෙන් අයින් වෙනවා මම බයි බයි රසායන තයින් එනලු වාලම්පුරිය හම්බෙලා. දැන් වතුර වැඩි වෙනවා වගේ නේ. දැන් වාල්ට ඉස්සෙල්ලාම මුලින් මේ සූරුවම ළඟට එනකොට මෙතන වතුර තිබ්බේ නැහැ. දැන් පේනවා වාල්ට අර පැත්තෙන් වතුර එනවා මෙහාට. ඒ කියන්නේ ටයිම් එක හරියාගෙන ඉන්නේ. ඔන්න බලන්න මේ වතුර මෙහාට බලන්න මේ ගහගෙන එනවා. මේ වතුර ඔන්න බලන්න එනවා නේද? දැන් ඉතින් ටික ටික දූපත යට වෙන්න තමයි යන්නේ. ඒ කියන්නේ උදේ ඒ කියන්නේ සූර්ය 8 විතර වෙනකොට ආවා ඇවිල්ලා 2 විතර වෙනකන් උදේ 8ට ඇවිල්ලා 2 විතර වෙනකන් ඉඳලා කරලා විනෝදලට වතුර අරන් එන්න ඈම්බීම බොන්න වතුර අරන් එන්න අනිවාර්ය පිරිසිදු වතුර හොඳ විනෝද වෙලා යන්න පුළුවන්. මේ ටයිම් එක එනකොට දැන් මේ පිට් රවුන්ඩ් එක වගේ තියෙන තැන යට වෙනවා. අපිත් දැන් මේ වැඩි වෙලාවක් ඉතින් ගන්න බෑ. දැන් අපිත් යන්න කියලා තමයි ආයේ පැත්තට යනවා. ඕකේ එහෙනම් අදත් අපි තව දැනකට ආවා එහෙනම් ඔයාලත් එක්ක ඔයාලට විශේෂ තැනක් පෙන්වුවා. තමන්ගේ විනෝද නිමාඩු දවස් විනෝදයෙන් ගත කරන්න හොඳ සුපිරි ප්ලේස් එකක්. මීගම ඉස්සන්දුව කලපුව හරහා තමයි එන්න තියෙන්නේ. වැඩි දුරක් නැහැ. අඳුරන කෙනෙක් ඉන්න නැත්නම් බෝට්ටුවක් හයර් එකට ගන්න පුළුවන්. වැඩි ගාණක් වෙන්නෙත් නැහැ. වතුර ටිකක් අරන් එන්න පිරිසුදු වතුර ටිකක් කෑම් බීම තමන්ගේ ඉතින් හදාගෙන එන්න. පවුලේ කට්ටියත් එක්ක දවස ගෙවලි කරලා යන්න පුළුවන්. සුපිරි දවසක් ගන්න පුළුවන්. ඔයාලට මතක පොතට හොඳ මතකයක් එකතු කරගන්න ලස්සන දවසක් ගෙවලා යන්න පුළුවන්. මම ෆෝන් එක ඕෆ් වුණා. උදේ ඉඳලා බැටරි එක ඉවර ඕෆ් වෙලා ගියා. ඕකේ නවාල් මේ මම කියන්න ගත්තේ. පේනවනේ පිටිපස්සෙන් දැන් ඔය යන්න පිටිපස්සේ ඉතින් අපිටත් එන්න පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔයාලත් එන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්.